මම මේ සියලු විභාග විනිසුරුන්ට කියන්නේ ශාලාධිපතිවරු කියලා ඉන්නේ. අන්න ඒගොල්ලෝ හරිද? දැන් විභාගේ මට්ටම් ඉඳ ගන්නවනේ. පැය 3ක්ම අපිට හිටිපිලිමේ තිබ්බ වගේ එක දිගට ලියන්න කරුණුත් නැහැ. එහෙම මිනිස්සෙක් ඉන්න බෑනේ. හරිද? දැන් පොඩ්ඩක් පස්ස පොඩ්ඩක් කොලවලා පොඩ්ඩක් ගද්දි බං එනවා බං අර දුවගෙන අර මුල්ලේ හිටපු එක මගේ එහා පැත්තේ. යකෝ පොඩ්ඩක් හිටපන් අපි කොපි කරලවත් පාස් වෙන්නේ නැහැ බය වෙන්න එපා. අඩෝ පොඩ්ඩක් අත පොඩ්ඩක් වමට පොඩ්ඩක් අරගවන්න පොඩ්ඩක් දීපන් ඒ වගේ. මේක ආමේ පුහුණුවක් නෙමෙයිනේ බං විභාගය යන්නේ ලියන්නේ. අපිට එහෙම කරන්න එපා. පිටිපස්සට පුටුව ගත්ත විතරයි ශාලාධිපති දුවන් එනවා කොළ අරගෙන. යකෝ කොළ නෙමෙයි ලියන්න දෙයක් නැතුව ඉන්නේ අපිට. එන්න එපා පෙත්තට. බලපන් තීනි හැදිච්ච එක හිටියා. ඌ චූපාරක්වත් දාන්න ගියේ නෑ බං. බලපන් ඉතින් එහෙම එපා බං උඹලට පොඩි කාලයක් තියෙනවනේ අපිට එකතන ඉන්න බෑනේ නවයෝන් කියන්නේ 18ට වැඩි නේනේ පොඩ තේරුම් ගන්නකො පොඩ්ඩක් අපිව පොඩ පඩින්නවත් බෑනේ උඹලා එනවනේ බල්ලකට